content vlog එකකින් තමයි හදන්නේ. ඉතින් අද අපේ ESOP Metro campus එකේ degree division එක හදලා අදට අවුරුද්දක් අපි ආවා. දාන දීලා සේරම ඉවරයි. ඒ වගේ මම වීඩියෝ ක්ලිප් ගත්තා. ඉතින් මේ දැන් අපිත් දානේ මෙතන ඉඳන් ඒ හාමුදුරුවෝ අපිට දාන කන්න කියලා. ඉතින් අපිත් දැන් කාලා එහෙම ආපහු යන්න තමයි හදන්නේ. ඉතින් මේ පන්සල ගොඩාක් ලස්සනයි. ඉතින් මෙතෙන්ට ඇත්තටම එන කට්ටිය ගොඩක් අඩුයි. මේ වන්න යාළුවෝ ගොඩක් වටපිටාවේ නම් මගේ vlog එක දිහා බලන් ඉන්නේ. ඉතින් ඇත්තටම මෙතෙන් චුට්ටක් කට්ටිය එනවා අඩුයි. ඕගොල්ලෝ පුළුවන් වෙලාවට ඇවිල්ලා මෙතෙන් මේ හාමුදුරුවන්ට දාන පිළිගන්නලා යන්න කියලා මම ඕගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට යක්දෙස්සාගල පන්සලට අපි දීපු දවල් දානමේ පින්කම නිමා වුණා. ඉතින් තව පොඩි වෙලාවකින් අපි සවස් බෝධි පූජාවකින් හමු වෙමු. දවල් දානමේ පින්කමෙන් පස්සේ අපි ආවේ කුරුණෑගල දහම් මැදුරට සවස් බෝධි පූජාවක් පැවැත්වීමට. ඉතින් යාළුවනේ මෙතන වැඩ සිටින්නේ මෙහෙණින් වහන්සේලා. හරිම හිත නිවන නිස්කලංක පරිසරයක පිහිටා තිබෙන පන්සලක් කිව්වොත් මම නිවැරදි. ඉතින් ඕගොල්ලොත් මෙතෙන්ට එන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මෙතන බෝධි පූජාව පැවැත්වීමෙන් අපේ සිතටත් ගොඩාක් සැනසීමක් දැනුණා. ඒ විතරක් නෙමෙයි අපේ ESOP Metro campus ලංකාවේ තියෙන සියලුම ශාඛා දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට මේ vlog එක නිමා වෙනවා. ඕගොල්ලෝ අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න, share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.